शुभ දවසක් 2025 මැයි 18 සිදු රාහු කේතු මාරුව වෘෂභ ඔබට කුමන ප්‍රතිඵලයක් උදා කරා විදයි සලකා බලමු. ඔබේ 10 වෙනිට රාහු පැමිණෙන අතර කේතු 4 වෙනිට පැමිණේ. රැකියා ස්ථානට මෙම රාහු පැමිණීම ඉතා ශුභ වේ. ඔබට රැකියාව තුළ ලැබීමට තිබූ බොහෝ අවස්ථා නැති වී තිබුණේ නම් ඒවා නැවත ලැබීමට මෙම ග්‍රහ මාරුව ඉවහල් වනු ඇත. පාඩු වැඩි වීමෙන්ම නිරතල් ලැබෙනු ඇත. උත්සාහිනා උනන්දුවෙන් යුතු රැකියා වැඩ කටයුතු වල නිරත වන්න. රැකියාවේ කිසිදු වැඩක් කල් දැමීමට උත්සාහ නොකරන්න. අද කළ යුතු දේ අදම කරන්න. එයින් ඔබේ දියුණුව ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එසේ නොවුනහොත් රැකියා ස්ථානයේ කරදර බාධක ඇතිවීමට ඉඩ තිබේ. ඔබ පෙම්වතෙකු හෝ පෙම්වතියක් නම් පෙරදා ඔබේ ප්‍රේමයට තිබූ බාධක ඉවත් වී යනු ඇත. ඔබ දෙදෙනාට විවාහ වීමට හැකියාව ලැබෙනු ඇත. එසේම විවාහ ජීවිතය ගත කරන ඔබටද සුබදායක වේ. ඔබ යහපත් දරුවෙකු බලාපොරොත්තු වූයේ නම් යහපත් දරුවෙකු පිළිසඳ ගන්නවා ඇත. එසේම ඔබේ දරුවන්ගේ කටයුතුද සාර්ථක වනු ඇත. එහෙත් ඔබ පවුලේ අය සමග කටයුතු කිරීමේදී මදක් සැලකිලිමත් වන්න. ඔවුන් සමග ගැටුම් ඇතිවීම ඉඩකඩක් පවතී. එසේම ඔබට පියාගෙන් යමක් ලැබීමට බොහෝ විට ඉඩ තිබේ. ඔබ නව නිවාසයක් ඉදිකිරීමට අදහස් කළේ නම් හෝ ඉඩම් මිලදී ගැනීමට අදහස් කළේ නම් ඒ සඳහා සුදුසු කාලය වනු ඇත. ඔබේ උත්සාහය උනන්දුව මත වාසනාව ක්‍රියාත්මක වනු ඇත. විදේශගත වීමට සිහින මවමින් සිටි ඔබේ විදේශගත වීමේ සිහිනය සඵල වනු ඇත. එසේම විදේශගත වී සිටින ඔබටද සුබඵල උදා කර දෙනු ඇත. විදේශගත වී සිටින ඔබටද විදේශයේදී යම්කිසි බාධාවක් හිරිහැරයක් තිබුණේ නම් ඒවා සියල්ල ඉවත් වී යනු ඇත. ඔබේ ආර්ථිකයද වෙනදාට වඩා ශක්තිමත් වනු ඇත. හදිසි ධන වාසනාව ඔබට ලැබෙනු ඇත. එම නිසා හැකිනම් ලොතරැයිපත් කිහිපයක් ඔබේ ආර්ථිකයට හානියක් නොවන ලෙස මිලදී ගැනීමට උත්සාහ කරන්න. සෑ රැකියාවල නිරත වන්නා වූ ඔබටද සුබදායක වේ. එසේම වගා කටයුතු වල නිරත වන්නා වූ ඔබටද හොඳ අත්සන්නක් ලබා ගැනීමට හැකිවනු ඇත. ඔබේ ආදායම නොසිතූ ලෙස ඉහළ යාමට මෙම කරුණු හේතු වනු ඇත. මෙම කාලය තුල ඔබට බොහෝ ගමන් යෙදෙනු ඇත. ඒවා බොහොමයකින්ම වාසි සහගත තත්ත්වයක් උදා වනු ඇත. මේ අතර වන්දනා ගමන් මෙන් ආගමික ගමන්ට යෙදෙනු ඇත. දෙමාපියන් පිළිබඳ වෙනදාට වඩා ඔබ බොහෝ සැලකිලිමත් වන බවක් පෙනේ. ඔබේ පෙරපින් පළ දෙන කාලයකි. එම නිසා උත්සාහයෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු කර ඔබේ ජයග්‍රහණය උදා කර ගන්න. මා මේ ප්‍රකාශ කළේ පොදු පලාඵල විස්තරයකි. තමාට ගෙවෙන මහදස අතුරුදස විදසාවට අනුව මෙම පලාඵල විස්තර යම් පමණකට අඩු වැඩි විය හැක. ඒ පිළිබඳව ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. මේ දිනවල ඔබට කිය යුතු තරමේ රෝගාබාධ නොපෙන්වයි. එහෙත් ලේ විෂවීම සුත්තල් සතුන්ගෙන් හානි සිටීම ඉඩ තිබේ. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. එසේම රිය ධාවනය කිරීමේදී සැලකිලිමත් වීම ඉතාමත් අවශ්‍ය කාරණයක් බව පෙනී යයි. විටක ඔබ නොසිතූ අපවාද අවලංගු ඇතීමට ඉඩ ඇති බැවින් අන් අය සමග ආශ්‍රය කිරීමේදී සැලකිලිමත් වන්න. කෙසේ වුවත් ඔබට බලපවත්වන්නා වූ සුබ තත්ත්වය තවත් සුබදායක කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. විෂ්ණු දෙවියන්ට ස්වාභාවික නිල් මල් මාලයක් පූජා කරන්න. නිල් කොඩි පූජා කරන්න. කෙසෙල් ගස්ට වැටකේ ගසට ආවතේව කරන්න. ස්පර්ශ කරන්න. එලින් තෙල් මිශ්‍ර කරන ලද පහන් පූජා කරන්න. අභිසම්විධාන යන්ත්‍රයේ නාගාර්ජුන යන්ත්‍රය හැකිනම් පළඳින්න. තමා ගන්න ආහාරයෙන් පිටක් වූ අහිංසක සතෙකුගේ ආහාරය සඳහා දෙන්න. උදෑසන අවදි විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං යන ගාථා රත්නේ තුන්වර බැගින් සජ්ජායනා කරන්න. සෑම විටම සෑම දිනකටම මෛත්‍රිය වඩන්න. සෑම විටම යහපත් දෙයක්ම කරන්න. යමෙකුට යම් උපකාරයක් කොට ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවන්න. මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ ඇය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.